Yo, what's up my dear people? People කියලා කියන්නේ මචං girls and boys. My dear girls and boys. And finally I am the last floor of this castle. අය මචං මේ ගේම් එකේ තිබ්බ එකක් කිව්වේ නිකන් අතල් එකට වගේ. කොහොම හරි මචං මේ ගේම් එක මොකක්ද කියලා ඔයාලා දන්නවද? මචං අද මම ප්ලේ කරන්න යන්නේ Tricky Castle කියන Tricky Castle Trap Adventure. හරි. ඒක තමයි මේ ගේම් එකේ නම. කොටින්ම කිව්වොත් පට්ට උගුල් ගොඩක් මේ ගේම් එකේ තියෙන්නේ. උගුල් ගොඩක් කියලා කියන්නේ මේකේ මේන් තීම් එක කියන්නේ ස්ටෝරි එක කිව්වොත් මෙයා නයිට් කෙනෙක් මේ අපේ ප්ලේයර්. එයා කරන්න ඉතින් එයාගේ කුමාරිකාව බේරගන්න යන සීන් එකක් තමයි මේ ගේම් එකේ කොටින්ම කිව්වොත් තේමාව වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් මචං අපි මේක ප්ලේ කරමු. තව සීන් එකක් මචං මේ ගේම් එක Girls and Boys මේ ගේම් එක මේ MB 180ක් MB 180ක් වගේ තමයි තියෙන්නේ Play Store එකේ ගේම් එක තියෙනවා මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. Today I will free the princess from the clutches of the villain. මේක මේ විදිහට ස්විච් තියෙනවා මේ වරින්න පුළුවන් මේ වැරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් මෙන්න මේ විදිහට තව එකක් තියෙනවා ඒකත් ඇරියා මේ විදිහට ඉස්සරහට ගියා මේක මේ පළවෙනි ලෙවල් මෙන්න මේ වගේ තිබ්බට ඒ කියන්නේ මේ වගේ යතුරු පේන්න ලේසියට වගේ මේ තිබ්බට ඉස්සරහට ලෙවල් මේක එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා මම මචං කලින් සූදානම් වෙලා ඒ කියන්නේ පෙර සූදානමක් ඇතිව ආවේ මේකේ ලෙවල් සාමාන්‍යයෙන් යන්කො මං ඉස්සරහට ප්ලේ කරද්දි කියන්න ගානක් යනකම් මචං පොඩ්ඩක් හොයලා බලලා තමයි ගේම් එක ගැන මේ වලට අරගෙන ආවේ. නැත්තම් මචං මේක එහෙම ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් නෙවෙයි. හැබැයි බය වෙන්න එපා. මේක හැම දෙයක්ම නෑ. මම මේකේ පොඩ්ඩයි මචං ගහලා පෙන්නන්නේ. ඊටු ටික තමයි මේ සීන් එක. ඒ කියන්නේ මුලින්ම ලෙවල් ටික ගහන විදිහ, ඒ කියන්නේ නෝමල් එකේ ප්ලේ කරන විදිහ වීඩියෝ එකට ඕන නිසා මම හොයලා බැලුවා. නැත්තම් ඉතින් මට මේක ජීවිතේට රෙකෝඩ් කරන්න වෙන්නේ නෑ. මේ වගේ ටයිම් එකකින්. කාල වෙලා මචං සෑහෙන්න යන නිසා වීඩියෝ එකට මම මචං පොඩි ලෙවල් ගානක් මේකේ හොයලා බැලුවා. මේ ඉන්නේ ප්‍රින්සස් නෙවෙයි සුද්ද ඇත්තටම කිව්වා. අපි උගුලකට තමයි දැන් ඇල්ලෙන්නේ. Are you trapped? මචන් දැන් අපි පල්ලහැට වැටෙනවා. You will never get through this castle. මන් දන්නවා ඉඳපංගුමට මම මචන් මේ යාළුවන්ට ගහලා පෙන්නන්න ඕන නිසා මේක පෙන්නන්න නැත්තම් ඔබ දන්නවා මං ගැන. The castle again. මචන් මේ පේනවනේ මෙහෙම සිම්පල් නෑ ගේම් එක. එන්න ගේම් එක අමාරු වෙන සීන් එකක් තියෙන්නේ. Build a ladder. ස්විච් එක ඇරලා ඉවර වෙලා උඩට ගිහිල්ලා මේ ස්විච් එකත් ඇරලා ඉවරලා ඒකත් උඩට ගිහිල්ලා මේ ස්විච් එකත් ඇරලා අපිට මෙතනින් එහා පැත්තට යන්න කියලා කියනවා. එහා පැත්තට ගියා. මේක සුපිරි කියලා කියන්නේ දැක්කද ඔයාලා මේ ගල බිමට වැටුණ ගමන් මචං අපේ මේ ඩෙක්ස් මේ මොකද්ද ඒකට කියන්නේ බෑ මුළු ගේම් පතේම මචං මේ හෙල්ලිලා ගියා. ඒ වගේ පොඩි අතල සීන් එහෙමත් මේකේ තියෙනවා. දැන් තමයි ඔන්න රියල් ඇඩ්වෙන්චර් එක පටන් ගන්න ඈ. Don't get carried away too much. මේකේ ගොඩක් අපිට කරගහගෙන යන්න එපා කියලා තමයි මේ බ්ලා අදහස තියෙන්නේ. කොහොම හරි මේ මම පොඩ්ඩක් හොයලා බැලුවා කියලා කිව්වොත් නැත්නම් අපිට ජීවිතේට මේක රෙකෝඩ් කරගන්න වෙන්නේ නැහැ. මේ යතුරු කොළ පාටයිනේ. බය වෙන්න එපා ඈ. කිසිම මේකක් නැහැ. ඔයාලට ඉස්සරහට ඕන විදිහ මම කියලා දෙන්නේ නැහැ. මේකේ පොඩි ලෙවල් ගානක් විතරයි මචං මම ගහලා පෙන්නන්නේ. Don't get carried away too much. මචං මේකේ අපිට ගොඩක් කරා යන්න එපා කියලා මේ යතුරු නිල් පාටයිනේ. ඔන්න නිල් පාට කැරිය ඕකේ මචං තියෙනවා මොකද්ද තැඹිලි පාට යතුරෙන් අරපු ගමන් මේ දැක්කද රතු පාට එකක් කැරෙනවා. මම මචං මේ එක්සැම්පල් එකක් විතරයි පෙන්නන්නේ. ඒකේ වුණාට මෙහෙම අරින්න එපා ඔයාලා. තැඹිලි පාට එක අරින්න එපා. ඇයි කියලා මම මේක අරලා පෙන්නන්නම්කෝ. දැක්කද? ඔන්න දැක්කනේ කෙල වෙලා ගියා. එහෙම නෙවෙයි මචං මේක කරන්නේ. හරි. ඒ කියන්නේ මේ ගේම් එක පොඩ්ඩක් පොඩි ගේම් එකක් වුණාට සෑහෙන්න අර ඒ කියන්නේ සුපිරියටම හදලා තියෙනවා. ඒ කියන්නේ ඩිසයින් කරලා තියෙනවා ගේම් එක හදපෙවුම්. නිල් පාට එක ඇරියා. තැඹිලි පාට එක ගත්තා. මේකේ තියෙන මිස්ට්‍රි මොකක්ද දන්නවද? බලන්න අර ගේට්ටුවේ යතුර මචං තැඹිලි පාටයි. ඉතින් මේ යතුරත් තැඹිලි පාටයි. දැක්කද සීන් එක? මම පට්ට විදිහට මේක හදලා තියෙනවා. ඉතින් යතුර හිලට දාන්න තියෙන්නේ. යතුර ගේට් එකට දාන්න තියෙන්නේ. හරි. දැන් සීන් එක මොකක්ද දන්නවද? use force not key කියලා කියන්නේ. මේ ඒ කියන්නේ ශක්තිය පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඔය බලපන් ඒ කියන්නේ ඔය බලන්න guys මේ sorry බලන්න මිතුර
use force not key. ඒ කියන්නේ ඔයාගේ ශක්තිය පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. කියන්නේ මෙයාලා මේ යතුරු නෙවෙයි. යතුරු උඩ තියෙන එක අපිට කොහොමක් ගන්න යන්න බෑ නෙමෙයි. කොහොමක් ගන්න යන්න බෑ. මොනා කරත් මචං මෙතනින් මෙතෙන්ට පැන ගත්තත් මෙතනින් මෙතෙන්ට පැන ගන්න බෑ. හරි? ඒ හින්දා මෙන්න මේකයි කරන්න තියෙන්නේ. දැක්කද? හිතන්නවත් පුළුවන් දැන්. දැන් මොකක්ද දන්න සීන් එක? මම පෙන්නන්නම්කෝ. යතුර don't let it press the button කියලා කියන්නේ. යතුරට ඒක ඔබන්න එපා කියලා කියන්නේ. ඉතින් ඔබන්න දෙන්නේ නැතුව ඒක නම් කොහොම හරි ගන්න පුළුවන් කියලා කියමුකෝ. මෙන්න මේ විදිහට අපිට අස්සට යන්න තියෙන්නේ. Not bad, not bad. Yes, I know. හරි මචං මේ විදිහට ඉස්සරහට ගිහිල්ලා මේ අපිට මේ පාර මේක try කරන්න බෑනේ. මේක මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ? අපිට මේ විදිහට යතුර ගන්න දුවගෙන යන්න නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ආපස්සට ගිහිලා යතුර ගන්න තමයි මේකේ තියෙන්නේ. දන්නවනේ ඉතින්. ඉතින් මම මෝඩයා වගේ මේක මේ විදිහට දුව හිටියොත් මොකක්ද දන්නවද වෙන්නේ? වෙන්නේ මොකද්ද කියලා දන්නවනේ. කෙලින්ම ඉතින් උඩාර මොනවද තියෙන කටු ටික වැටිලා කෙලවෙන එක වෙන්නේ. ඒ හින්දා තමයි මම පෙර සූදානමකින් ආවේ. මේ විදිහට ගියා අතුරට ගියා. මචං මේ channel එකත් ඉතින් subscribe කරගෙන යන්න. මේ වගේ සුපිරි ආතල් games ඒ කියන්නේ මෙන්න මේ වගේ සුපිරි දේවල් තමයි ඉස්සරහට මම අරගෙන එන්නේ. තවත් ඉතින් ඉස්සරහට අරගෙන එන්නේ. stand on the button. button එක ඔබන්න කියලා තියෙන්නේ. okay මේකේ තියෙන්නේ මචං press the button කියලා. ඒ කියන්නේ මේකේ නම් සිරාටම button එක ඔබන්න කියලා තියෙන්නේ. හරි. අරගේ button එක උඩ හිට ගන්න කියලා නෙතිබ්බ stand on the button කියලා නෙතිබ්බේ. මේකේ button එක press කරන්න කියලා තියෙන්නේ. මේ අපිට එහෙම කරාට press කරන්න බෑ. මේකේ සිරාවටම අපිට button එක press කරන්න වෙනවා. ඒක කොහොමද දන්නවද කරන්නේ? ඔයාලා මේ button එක උඩ touch කරන්න ඕනේ. දැක්කද? touch කරපු ගමන් මචං I think button එක මේ වෙලාව එහා පැත්තේ දොර ඇරුණා. දැන් තමයි එන්න මිෂන් එක පටන් ගන්නෙ. relax and meditate. මේකත් මේක කරන්න තිබ්බේ. මචං එක තැන ඉන්න තියෙන්නේ මේකේ. මේ අතර ගොඩාක් එනවා. ඒ වුණාට මේකේ අපිට තනිකරම හිටගෙන ඉන්න තියෙන්නේ. දැන් මෙයාලා කියනවා යන්න කියලා. හැබැයි මේකත් පොඩ්ඩක් අවදානම් වැඩක්. ඔන්න මම පෙන්නන්නම්. දැක්කද? එහෙම තමයි මචං මේකේ අවදානම තියෙන්නේ. අපි දැන් එකතන හිටගෙන ඉමුකෝ මෙයාලා කියන විදිහට. මේ විදිහට හිටියා. ඔන්න මොකක්ද එකක් උඩින් වැටෙන්න තියෙනවා. ඒක ඔන්න වැටුණා. ගල් ගෙඩියක් වැටෙන්න තියෙනවා. වැටුණා. දැන් මෙයාලා අපිට යන්න කියලා කියනවා. හැබැයි යන්න ඕනේ මචං හිමීට මේ. මේ විදිහට තමයි ඔන්න නවතින්න කියලා තිබ්බම ගමන් නවතින්න ඕනේ. නැත්තම් මොකද්ද වෙන්නේ? අර ඉතලේ නෙමෙයි මොකද්ද ඒකට කියන්නේ බං උල තියෙනවා වගේ අපිට ඇවිල්ලා කියලා වෙලා යනවා. Now you can go for sure. මේ පාර නම් මෙයාලා ඇත්තටමයි කියන්නේ. ඔන්න ඔය විදිහට ඉස්සරහට ගියා. මේ විදිහට looks familiar. මේක ගියා. මේ යතුරු දොරගා යතුරු අසරේ යන්න කියලා ඉස්සෙල්ලා කිව්වේ. මේ විදිහට මෙහෙමනේ තිබ්බ ඉස්සෙල්ලා. දැන් මේ නිකන් කාටුන් සීන් එකක් වගේනේ. වෙදෙන ගියාට පස්සේ අපිට තව බටන් එකක් පෙන්වනවා. ඒක ටච් කරපු ගමන් looks familiar කියලා වැටිලා මේ විදිහට අපිට උඩ යන්න පුළුවන්. උඩට ගියපු ගමන් මේ විදිහට මේකට පැන්න මේ විදිහට ඇතුළට ගියා. යතුරු අරගෙන බිමට ආවා. යතුරු අගුලට දැම්ම දොරට දැම්ම මේ විදිහට ඇතුළට ගියා. You can handle this without hint. අපිට මේක මචං හැන්ඩල් කරන්න බෑ කියලා කියනවා හින්ට් එකක් නැතුව. හරි. අපිට මේක හින්ට් එකක් නැතුව හැන්ඩල් කරන්න බෑ කියලා කියන්නේ මේකේ කොහේ හරි අපිට හින්ට් එකක් දෙනවා මෙයාලා. මෙයාලා හින්ට් එක දෙන්නේ මේ පේනවනේ කිසිම තැනක මචං මෙහෙම හින්ට් එකක් නෑ. මම මචං මේ විදිහට ඔයාලට දැන් මේ girls and boys මෙහෙම පෙන්නුවාට මේක එහෙම මේ පළවෙනි වතාවට ගහන කෙනෙක්ට නම් මෙහෙම ගහන්න පුළුවන් ගේම් එකක් නෙවෙයි. මම පොඩක් විස්තර හොයලා බලලා පොඩි දන්නේ නැද්ද? අංජ බකල් සීන් කරපු නිසා තමයි මේ එහෙම මචං මම සැහැල්ලුවෙන් ඉන්නේ. නැත්තම් එහෙම ගහන්න බෑ. දැන් මට තව ටිකකින් කෙලවෙනවා. මොකක්ද දන්නවද? මාත් මේකේ පොඩ්ඩයි බැලුවේ. කියන්නේ මේ වීඩියෝ එක කරන්න ඕන නිසා. එහෙම නැතුව මේ හැම මගුලක්ම මම ගහන්න දන්නෙත් නෑ මේකේ තියෙන. එන්න පොඩ්ඩයි මේ මමත් බැලුවේ. මේකේ තව සෑහෙන ලොකු මිෂන් තියෙනවා. මේකේ කරන්න තියෙන්නේ මේ උඩ ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙන්නේ. මේ need help කියලා වැටුනේ වම් පැත්තේ උඩම. අපිට කරන්න තියෙන්නේ මේක ප්‍රෙස් කරන එක. දැක්කද? ප්‍රෙස් කරපු ගමන් මෙයාලා අපිට පෙන්නනවා do you want key කියලා. ඉස්සෙල්ලා වගේ වෙන මොකක් හරි නිකන් මොන මගුලක් හරි නෙමෙයි පෙන්වන්නේ. අපිට මේක යතුරු ඕනේද කියලා පෙන්වන්නේ. හරි. ඉතින් අපිට කරන්න තියෙන්නේ yes දෙන එක.
yes දුන්න ගමන් යතුරු උඩින් නම් වැටුණා. මේ විදිහට අපි යතුරු ළඟට ගියා. අගුලට දැම්මා. අරගෙන ඇතුළට ගියා. මොකක්ද නේද අපිට මේක කරන්න තියෙන්නේ? මේ තියෙන පේනවනේ. මම මචං ඉක්මනට කරගෙන යන්නම්. මොකද තාම මේ පොඩි ලෙවල් නිසා. ඉස්සරහට තමයි මටත් කෙලවෙන්නේ. ඒ වුණාට ඔයාලට පෙන්නන්න ඕන නිසා මම මේක කරගෙන යන්නේ. කියන්නේ මේක පට්ට අමාරු මිෂන් එකක්. හිතන්නේ නැති සීන් එකක් තියෙන්නේ මේ. GYRO BV කියලා උඩින් තියෙන්නේ. මේ වෙන මොනවත් නෙවෙයි. මේ අතුරු වල ස්විච් වල පාට. ඒ කියන්නේ මේ එක එක පාට වලින් තියෙන්නේ. අපිට කොළ තියෙනවා, නිල් තියෙනවා. ඊළඟට තව මොනවද මේ දම් පාට තියෙනවා, තැඹිලි පාට. ඒ වුණානේ මේකේ තව පොඩි හැංගිච්ච සීන් එකක් තියෙනවා. මොකක්ද දන්නවද? අපි ඔබමුකෝ යතුරු ඉස්සෙල්ලා. යතුරු නේ මොනවද ස්විච්. අපි කොළ පාට එපුවා. ඊළඟට ඔබන්න තියන්නේ කහ පාට yellow. අපි yellow එකත් මේ විදිහට එපුවා. ඊළඟට ඔබන්න තියන්නේ red එක ඇවිල්ලා. red එක මෙතන තියෙන මේ විදිහට red එක ස්විච් එකක් දැම්මා. ඊළඟට අපිට ඔබන්න තියන්නේ orange එක. ඊළඟට අපිට ඔබන්න තියෙන්නේ blue එක. ඊළඟට blue එක ඔප්පු ගමන් අපිට ඔබන්න තියෙන්නේ මොකක්ද අන්තිමටම? මේ අතුරනේ. දැන් නෝමල් කෙනෙක් මෙහෙම ඔබලා දායි. ඊට පස්සේ අපිට මොකක්ද දන්නද කරන්න තියෙන්නේ? මේ R ගොඩාක් වැටිලා තියෙනවා. ඒ කියන්නේ රෙඩ්. ඉතින් අපි රෙඩ් එක ඔබාගෙන මේ විදිහට ගියාට පස්සේ අපිට මේ විදිහට ඔරෙන්ජ් එකේ අතුර හම්බ වෙනවා. ඔරෙන්ජ් එක කියන්නේ තැඹිලි පාට. මේක දැම්මා මේ විදිහට ඇතුළට ගියා. දැන් මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ? You can build the bridge yourself. ඒ කියන්නේ අපිට පුළුවන්ලු අපිටම මේකේ පාලම හදාගන්න. මේක අපි පාලම හදාගන්නේ මොකක්ද දන්නවද? මම මචං ෂෙනික ගහන්නම් මේක. මොකද මේක ඉස්සරහට ගියාට පස්සේ තමයි තව සීන් තියෙන්නේ. මං කිව්වා වගේ like I said before මචං ඉස්සරහට කරන්න තියෙන මොන මගුලක්වත් මම දන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් ලෙවල් කොහොමද ගහන්න ඇත්තම මොනවාද ඉතින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මේක අපිට මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ? You can build the bridge yourself කියලානේ තියෙන්නේ. අපිට මේකේ පාලම මෙතන ඉඳන් පල්ලෙහාට ඇදගෙන එන්න තියෙන්නේ. මේ දැක්කද? පාලම ඇදගෙන ආවා. මේ විදිහට අපි ගියා අපේ කුමාරිකාව බේරගන්න. ඕකේ. මේක අපිට මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ? අපිට මචං මේක කිසිම දෙයක් කරන්න නැහැ. just find the key කියලා තියෙන්නේ. උඩ යතුරු තියෙනවා. ඕන කෙනෙක්ට සාමාන්‍යයෙන් හිතන කෙනෙක්ට මචං මෙතන යතුරු තියෙනවා කියලා පේනවා. ඉතින් ඕන කෙනෙක් දැන් මෙතන පැය ගාණක් මේ යතුරු ගන්න try කරන්න පුළුවන්. මේ විදිහට දන්නේ හැම මගුලක්ම කරලා මෙතන වවුලෙකුත් ඉන්නවා. ඕන මගුලක් කරලා මේ යතුරු ගන්න තමයි try කරන්නේ. ඒ වුණාට අපිට මෙතන පඩිපලක්වත් දීලා නැහනේ. ඉතින් අපි මචං කරන්න ඕනේ මෙතනදී හොඳට හිතන එක. මොකක්ද දන්නවද? just find the key කියලා උඩින් ගහලම තියෙන්නේ. key කියන එක මචං නිකන් අලු පාටින් වගේ highlight කරලා තියෙනවා. යතුරු තියෙන්නේ මෙන්න මෙතන. දැක්කද? මේක ඉතින් හිතන්න මේ සාමාන්‍ය දේවල් නෑ මේ ගේම් එකේ. ඔන්න බලන්න ඉස්සරහට ගියාම අපි යන්කෝ. මෙන්න මේ ලෙවල් එක හරි මේ මිෂන් එක. ඒ කියන්නේ ඔයාලා ජීවිතේට මම මචං එක ගැරන්ටි කරලා කියනවා මේ ඔයාලා ජීවිතේට හිතන්න තැනක මේකේ යතුරු හැංගිලා තියෙන්නේ. කොහෙද දන්නවද? ඉන්නකො පෙන්නන්න. මේ වලට පේනව නේද මෙතන මේ එහා පැත්තේ පෝස් සලකුණක් තියෙන. ඒ කියන්නේ ඉරි කැලි දෙකක් ගහලා දකුණු පැත්තේ උඩ. ඔන්න බලන්න. මෙන්න මෙතන මචං මේ ඇඩ්ස් කියලා එකක් තියෙන්නේ. ඕක බන්නකො මම කියනවට. දැක්කද? හිතන්නවත් පුළුවන්ද ගේම් එකේ නිකන් ඩිවලොප් කරලා තියෙන සෙටින් එකක් අස්සේ මේ වගේ හින්ට් එකක් ගහලා ගියේ තියෙදි කියලා. This annoying ads are everywhere, even here. This is there any way to get rid of them කියලා යටින් තියෙන. ඉතින් මචං හිතන්නවත් පුළුවන්ද මේකක් අස්සේ කියලා. පැය ගාණක් ඉතින් කරන්නේ ගේම් එක ගහන එක තමයි. ඉතින් පොඩ්ඩක් ඉතින් හිතන්න කියන්නේ පොඩ්ඩක් නෙවෙයි තඩිම ලෙවල් එක කියන්නේ මහා පරිමාණ ලෙවල් එක හිතන්න වෙන සීන් එකක් මේ ගේම් එකේ මේ ලෙවල් එකේ තිබ්බේ. මේ විදිහට මං හින්ට් එකක් හොයාගෙන තිබ්බේ නැත්තම් යන්කෝ ඉස්සරහට මම කියනවට. මචං මේ this background doesn't fit කියලා මේ ලෙවල් එකේ තියෙන්නේ. එහෙනම් මචං මේ channel එක subscribe කරන්න. මචං මම මේ ලෙවල් එකෙන් ඉස්සරහට ඉස්සෙල්ලා කිව්වා වගේ like I said before ගහන්නේ නෑ. මොකද දන්නවද? මෙතනින් ඉස්සරහට ඇත්තටම කිව්වොත් මම ගහන්න දන්නෙත් නෑ. සෑහෙන දුරට හිතන්න ඕන සීන් එකක්. ඒ නිසා
මෙතනින් මචං මම මේ වීඩියෝ එක නවත්තනවා. මෙතනින් දැන් තමයි ඔන්න ඔයාලගේ රියල් චැලෙන්ජ් එක පටන් ගන්න. හරි. ඒ කියන්නේ මේ ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන Play Store එකේ link එක මොකද්ද ගේම් එක තියෙනවා. මම යටින් දානවා. යටින් කියන්නේ description එකේ නෙමෙයි පළවෙනි comment එකේ මම link එක දාන්නේ. ඒ comment එකෙන් ගිහලා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න. ගේම් එක MB 100 ගණක් වෙන්නේ. 180ක් දුකද වෙන්නේ මට මතක විදිහට. ඊටත් අඩුයිද දන්න 180ක් වගේ මට මතක විදිහට. මෙතනින් එහෙට තමයි ඔන්න රියල් චැලෙන්ජ් එක පටන් ගන්න. ඔයාලට විතරක් නෙමෙයි ඉතින් මටත් මෙතනින් හෙට තමයි මචං රියල් චැලෙන්ජ් එක පටන් ගන්නෙ. එහෙනම් ඉතින් මචං මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි තවත් මේ වගේ කියන්නේ මොන වගේද දන්නේ නැහැ ඉතින්. හරි. සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා ඉන්න channel එක subscribe කරන්න. good bye.